ඔයාලා හිතන්නේ ඔයාලා නිදහස් මිනිස්සු කියලාද? නැහැ. පද්ධතිය විසින් ඔයාලාගේ සිරුර ඇතුලේ තියෙන පෞරාණික DNA කේතය වෙනස් කරලා ඔයාලව ජීව විද්‍යාත්මක වහලුන් කරන්න පියවර අරන් ඉවරයි. අද පීඩියා මිස්ට්‍රි එකෙන් මම හෙළි කරන්නේ ඔයාලගේ කෑම පිගාන ඇතුලේ හැංගිලා තියෙන ඒ මාරාන්තික රහස ගැනයි. පළවෙන ප්‍රහාරය එන්නේ සීනි හරහා. අපි හැමදාම කන පිරිපහදු කළ සුදු සීනි කියන්නේ නිකන්ම කැලරි නෙමෙයි. ඒක අපේ සෛලවල තියෙන ටෙලෝමියර්ස් එහෙමත් නැත්නම් DNA දාමවල කෙලවර තියෙන ආරක්ෂක වැස්ම කෙටි කරනවා. මේක කෙටි වෙනවා කියන්නේ ඔයාලගේ ආයු කාලය විතරක් නෙමෙයි. ඔයාලගේ බුද්ධිමය ශක්තිය දිය වෙලා යනවා කියන එකයි. පද්ධතියට ඕන ඔයාලව ඉක්මනින් මහලු කරලා ප්‍රශ්න නොඅසන පරම්පරාවක් හදන්නයි. ඊළඟට බලන්න ඔයාලා කන පැකට් කරපු කෑම. මේවායේ තියෙන MSG නැත්නම් අජිනමොටෝ සහ කෘත්‍රිම රසකාරක මොළයේ තියෙන සංනිවේදන ජාල අවුල් කරනවා. මේ රසායනිකයන් අපේ DNA වල තියෙන ජානමය ප්‍රකාශයන් වෙනස් කරනවා. ඒ කියන්නේ ඔයාට ලැබෙන්න තිබුණු ස්වභාවික හැකියාවන් පද්ධතිය විසින් රසායනිකව වාරණය කරනවා. ඔයාලගේ මොළයට එන විශ්වීය සංඥා මේ රසායනිකයන් නිසා අතරමඟදී බිඳ වැටෙනවා. වතුර ගැන මම කලින් වීඩියෝ එකේ කිව්වා. ඒත් මේක බලන්න. වතුරේ තියෙන ෆ්ලෝරයිඩ් අපේ පීනියල් ග්‍රන්ථිය ගල් කරනවා විතරක් නෙමෙයි. ඒක ශරීරයේ තියෙන ඇලුමිනියම් එක්ක එකතු වෙලා මොළයට විෂ වැටක් හදනවා. මේ වැට නිසා ඔයාලගේ තෙවන ඇස හරහා දකින්න පුළුවන් රහස් ලෝකය සම්පූර්ණයෙන්ම වැහිලා යනවා. පද්ධතිය ඔයාලව මේ භෞතික ලෝකයේ ඇතුලේ විතරක් හිර කරලා තියෙන්නේ ඒ විදිහටයි. අපේ සීයලා අවුරුදු 100ක් නිරෝගීව හිටියේ කොහොමද? ඔවුන් කෑවේ පද්ධතිය විසින් සකස් නොකරපු කෑම. මම කලින් කිව්වා වගේ සියබලා, අමුකහ, කුරුදු සහ අකුරු වැනි දේවල් අපේ DNA ආරක්ෂා කරන වැස්මක් වගේ වැඩ කරනවා. ඒ වගේම මැටි මුට්ටියක වතුර බොන එකෙන් වතුරේ තියෙන නරක ශක්තිය නැති වෙනවා. පද්ධතියේ මේ රසායනික ප්‍රහාරයෙන් බේරෙන්න තියෙන එකම විදිය ස්වභාධර්මයට සමීප වීම විතරයි. ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන ඒ පෞරාණික දත්ත පද්ධතිය රැකගන්න එක ඔයාගේ අතේ තියෙන වැඩක්. පද්ධතියට ඕනේ ඔයාලව අප්ඩේට් කරගන්න බැරි පරණ රොබෝවරු කරන්නයි. හැබැයි ඔයා කන දේ ගැන විමසිලිමත් වුණොත් ඔයාට පුළුවන් ඒ පාලනය බිඳලා දාන්න. මම පීඩියා මිස්ට්‍රි. තවත් රහසකින් හමු වෙමු.